ඔයා දන්නවනේ අපිට කායිකව මොනහරි තුවාලයක් ඇති වුණාම අපේ ශරීරේ ඒක සුව වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඉතින් අපේ හිතේ ඇතිවන තුවාලත් ඒ වගේ. මේ මනස සුවපත් වෙන්න යම් කාලයක් ගත වෙනවා. හැබැයි වැදගත් වෙන්නේ අතීතය තුළ ජීවත් වෙලා ඒ තුවාල තව තවත් පාර ගන්න එක නෙවෙයි. අතීතයට සමුදීලා යථාර්ථය අවබෝධ කරගෙන වර්තමානයේ ජීවත් වෙන්න ඕනේ. මේකට අපට පුංචි මානසික ක්‍රියාකාරකම් ටිකක් කරන්න සිද්ධ වෙනවා. ඒ මොනවාද කියලා ඔයා දන්නවද? මං කියලා දෙන්න. ඔයා ආස සින්දු අහන්න නම් හිතේ සතුට පිරීලා ඉතිරිලා යන ලස්සන සින්දු අහන්න. ඔයා ආස පරිසරයේ ලස්සනත් විඳින්න නම් යන්න ටිකක් එළියට. ගිහිල්ලා ලස්සන දියඇලි, මල්වතු, සත්තු මේගොල්ලොත් එක්ක කාලය ගත කරලා පරිසරයේ සුන්දරත්වය විඳින්න. ඒ වගේම ඔයා සුරතල් සත්තන්ට ආස කෙනෙක්ද? එහෙනම් ඔයාගේ පුංචි බලු පැටියා, පුංචි පූස් පැටියා එක්ක දවසේ වැඩි කාලයක් ගත කරන්න. ඉතින් මේ විදිහට ඔයා ආස කරන දෙයක් එක්ක ඔයාගේ මනසට ක්‍රියාකාරකම් දුන්නොත් කෙටි කාලෙකදී ඔයාගේ මේ හිතේ තියෙන තුවාලේ ඉක්මනින්ම සනීප කරගන්න පුළුවන්. එහෙනම් ඒ වගේ පුංචි ක්‍රියාකාරකම් කරලා මම මේ කියන විදිහට හිතේ තුවාලේ සනීප කරගෙන ජීවිතේ සතුටක් විඳින්න. එහෙනම් මං ගෙන් එන්නම්. මම මංජු.